මේ උඹලා වගේ උන්ට අපේ ගෙදර දෙන කෙල්ලෝ නේ වට වහගෙන බෑන් දොට්ට ඵලය පුතේ ඔයගේ කුල පරම්පරාවේ එහෙම කොහොමද? කුල පරම්පරාව ගැන නම් එච්චර දැනුමක් නෑ ආමි මට. හැබැයි කුරුන්දහේවගේ සුකුම් කුමාර කියලා තමයි මට කියන්නේ නා. කුරුන්දහේවගේ බුක්කු දන්නේනෝ. ඕක තමයි පුතා මෙහි තියෙන පහත්ම කුලේ මේ ওই මිනිස්සු අපිට ගැලපෙන්නේ නෑ. ඔයාලා අපිට හරියන්නේ නෑ මල්ලි. හරි? හරියන්නේ නෑ ඔයගොල්ලෝ. යන්න. ඉඳෙන්න. මේ උඹලා වගේ උන්ට අපේ ගෙදර දෙන කෙල්ලෝ නෑ. හරි? අනික උඹලා වගේ උන්ට අපේ ගැලපෙන්නෙත් නෑ කොහොම? අයියේ මේ වට වහගෙන බෑන් දොට්ට ඵලය කියපන් ඕක මෙයාට. තදියන්. ඒයි. මෙකට තන ඵලය. මේ මං ආගෙන් දෙයක් අහන්නද? ඕන දෙයක් අහන්න. අද වැලන්ටයින් නේ. වෙන පිරිමි ළමයි යාළගේ ගෑනු ළමයින්ව රූම්ස් වලට එක්කන් යනවා. අයියෝ මම පන්සල් එක්කන් යන්නේ. ගොඩක් අය රෝස් මලේ තෙති කැඩුවට මම ඒ රෝස් මල ආදරෙන් බාගන්නවා. මන් මිනිස්සුගේ කුලමල වලින් වැඩක් නැහැ. එයාගේ හදවතයි ලස්සන වෙන්න ඕන. වැලන්ටයින් සමරන්නේ. උඹලත් සමරන්න වැලන්ටයින්. කියලා තියෙනව නේද? කොට කියලා තියෙනවද අපේ නංගිත් එක්ක මේ සම්බන්ධය තියාගන්න එපා කියලා බල්ලෝ. අනිත් පාර මේ සම්බන්ධය තියාගත්ත මම දැක්කොත් මම කෑලි වලට කපන දැනගන්න. නිල් පාටින් හැඩමේ අහස ආදරේ දුක විඳාද මා ගාවින් නුන්නේ හින පාවෙලා යනවා දුර ඇත නවත හමු නොවන සංසාර ගියේ හිතක තනිම කරවා අපගේ ප්‍රේමයට පසුවද නැලියුවේ කවුද අපි සොයනවා ගෙදර කවුද? කවුද? අම්මා ආන්ටි මං ආවේ මෙහි මහත්තයා හම්බ වෙන්න. මෙහි වැඩ කෙනෙක් හොයනවා කියලා ගමේ මල්ලි කෙනෙක් කිව්වා. පොඩ්ඩක් ඒක බලන්න ආවේ. මං තමයි මෙහි මහත්තයා. මං තමයි කිව්වේ වත්තේ වැඩ කරන කෙනාට ගෙදර වැඩ කරන්න කවුරු හරි කියන්නේ. අතුල දෙන්න. ඇන්ටි මේ ඇයි ඇන්ටිගේ පුතේ දුවේ සරකන්නේ? අනේ පුතේ අපිට හැමදේම වැරදුනා. අයියාත් හමුතරකට බන්දල දුන්නා. ඒත් එයාලා අපට සලකන්නේ. එතකොට නංගි ඔක්කොම ලේස්ති. මම රැට නේකට ඇවිල්ලා ඉන්නවා එතනට වෙලා ඉන්නේ. අඩුලේක මේකේ මත එපා වෙලා යන්නේ. නිල් පාටින් හැඩමේ අහස ආදරේ දුක විඳාද මා ගාවින් නුන්නේ හින
එදා ඔයා ආවෙ නැත්තේ ඇයි කියලා මම එකපාරක් හෙව්වනම්